guys, welcome back to another video. අද වීඩියෝ එකත් පොඩක් වෙනස් විදිහේ එකක්. ඕගලන් මගේ ලාස්ට් වීඩියෝ එක දැක්කා නම් ඒකේ පිකල් බෝල් ටූර්නමන්ට් එකට ගියා. මම අද පැඩල් ටූර්නමන්ට් එකට යනවා. ඕගලන් දන්නේ නැත්නම් පැඩල් කියන්නේ මොකක්ද කියලා වීඩියෝ එක බලන්න. ඒකත් රැකට් ස්පෝර්ට් එකක්. මේ පිකල් සහ මේ පැඩල් ස්පෝර්ට්ස් දෙකට මම exactly just over 2 months තමයි join වුනේ. මේ sorry ශ්‍රී ලංකාන ගත්තේ. I absolutely love it. සහ easily calories burn කරන්න පුළුවන්. calories burn කරන එක තේරෙන්නේ නැහැ. ඒක නිසා මට වැඩිපුර කන්න පුළුවන්. සහ I have fun. It's play, no? Since it's play, you know, it doesn't feel like a chore. So ඒකයි. කරන දෙයක් අපි ඇතුලෙන් ආසාවක් තියනවා නම් ඒක මාර ලේසි. So it's amazing. It's great for your cardiovascular system, and overall, just having fun is the main thing. Life is about having fun, no? If not now, when? Right? I think මාස දෙකක් ගහලා ටූර්නමන්ට් එකට ගහන්න තරම් එන්නේ මම ශ්‍රී ලංකන මගේ පාර්ට්නර් කිව්වා bro දැම්ම ශ්‍රී ලංකනවද අපි ටූර්නමන්ට් එකට මම කිව්වා yeah just කියන්නේ කරන හැමදේම අපි ජූලියට් නේ කරන්න ඕන nothing too intense nothing like serious මේ වීඩියෝ එකෙන් එක දෙයක් වඩ ගන්න පුළුවන් නම් අපි ජීවත් වෙන්නේ මේ මොහොතනේ we are living right in this moment හැබැයි මිනිස්සු ඉන්නේ මම අතන්ට ගියාම මම සතුටු වෙයි මම මේක අචීව් කරාම මම සතුටු වෙයි ඒක නිසා මනසෙන් එහෙ ඉන්නේ right but no come back to yourself come back to the body come back to your heart this is your moment you're alive and be very grateful for everything that you have in life so if not now when ඒක තමයි මගේ පාර්ට්නර් කිව්වේ if not now when අපි දැන් සෙල්ලම් කරමු. තව මාස 3-4ක් යනකම් ඉන්න ඕනේ නැහැ. අපි හොඳ ප්ලේයර්ස්ලා හරි නැත්නම් දැන් තියෙන එක්ස්පීරියන්ස් වඩා තව එක්ස්පීරියන්ස් ගේන් කරලා එතකොට මම හොඳට සෙල්ලම් කරන්නේ. නෑ. දැන් මාස දෙකකින් දැන් මම ඩෙවලොප් කරන් තියෙන මගේ ගේම් ප්ලේ එක ඒක එන්ජොයි කරමු. අපි මාස තව අවුරුද්දක් යන්න ඕනේ නැහැ ටූර්නමන්ට් එකක් ගන්න. So if not now when get out of your comfort zone and express yourself, live life and just go out there because ඔයා ඒක කරේ නැත්නම් ඔයාට කවුරුත් කරවන්න බෑ ඔයාව. So go have fun, be yourself.
just got back home guys. පැරදුනා පළවෙනි ගේම් එකම. හැබැයි කරට කර ගියේ first round එක ඊට පස්සේ දෙවෙනි round එකත් කරට කර ගිහලා we lost. So anyway, it's the experience and I really enjoyed it. Plus දැන් මේක මේ වගේ emotion එකක් ආවම ඒක harness කරන මානසික අසි තමයි මම practice කරන්නේ මොනවාද emotions you have to harness it, you have to make it yours and really feel it, right? දැන් මගේ මොලේ කියන්නේ මට තව I can become more of an attacking player, dashes ගන්න පුළුවන් because මම දැන් මාස දෙකක්නේ ශ්‍රී ලංකාවට අරගෙන මම placement එක කියන්නේ game එකේ rhythm එකට set වෙන ගමන් ඉන්නේ ඒ කියන්නේ ඒක නිසා මම more of like playing like returns එක placements තමයි my game එක. But අද දැනගත්තා අද තමයි හරියටම හරි පෑයකක් එක්ක සෙල්ලම් කරේ I need to become an attacking player, meaning dash කරන්න ඕන එන බෝලට you have to be a point winner, not just placing. So ඒකම ඉගෙන ගත්තා. But most importantly අපිට මොකක් හරි දුකක් එනවනේ ජීවිතේ. දැන් මට මේක දුකක්. ඒ කියන්නේ මට මගේ පපුව කියන්නේ my heart feels heavy. මොකද මම පෙරදුන එක නිසා නෙමෙයි. මගේ අතින් points 3-4ක් ඒ කියන්නේ vital points මගෙන් ගියා. ඉතින් ඒක නිසා මාත් එක්ක ගහපු මගේ partner he also lost no. So ඒකයි මගේ තියෙන දුක. So all I have to do is feel this emotion, really let myself drown in that emotion, that feeling of sadness that has occurred through this situation. නැත්නම් මේ සිද්ධාන්තෙන් වෙලා තියෙන ඒ දුක harness කරන එක නැත්නම් feel කරන එක තමයි වෙන්න ඕන. ඉතින් ඒක තමයි මම අද කරන්නේ. මේ yeah, and on the other side, on the plus side විනාඩි 53ක් සෙල්ලම් කරා. ඒක නිසා calories 840ක් plus burn කරා. Therefore I get to have extra food. Yeah guys, I hope you all enjoy the video. Play the sport. It's an amazing sport. මම හිතන විදිහට paddle තමා දැන් most fast ඒ කියන්නේ ව්‍යාප්ත වෙන sport එක. මම හිතන්නේ ඒකයි pickle ball උයි. So you all should give it a go. It's amazing. It's good for your health and මම හිතන්නේ මේ scientifically not මං හිතන්නේ scientifically මේගොල්ලන් කියලා තියෙනවා racket sports වල යෙදෙන කට්ටියට ආයු කාලේ වැඩි කියලා. මොකද sport එක heart rate එක intensity movement සහ community මිනිස්සු එක්ක කතා බහ කරලා enjoy කරලා. So play the sport. It's an amazing sport. When you get into that rhythm, it's so nice, and plus it becomes play. You get to burn your calories. You get to ඒ කියන්නේ අපි කරන්නේ වාහනයක් ගත්තත් ගියක් ගත්තත් මේන්ටේන් කරන්න එපානේ. ඒකම තමයි අපි කන බොන එක. ඒ කියන්නේ අපි මේන්ටේන් කරන්න ඕනේ. ඉතින් කන බොන දේ ගැන දැනගන්න ඕන. right? Energy balance කියන්නේ මොකද්ද? කොච්චර කනද කොච්චර දහන කරනද? ඕක තමයි අපේ කතන්දරේ. right? වාහනයක් ගත්තා කියලා වාහනේට පෙට්‍රල් ෆුල් ටැංක් ගහන්න පුළුවන්. ඕවර් ටැංක් කරන්න බෑනේ. වාහනය පාවිච්චි කරන්න ඕනේ ෂෙයා වෙච්ච ප්‍රමාණය ආයේ රීෆියුල් කරන්න. right? but අපිට මිනිස්සු විදියට අපිට ඕවර් කන්සියුම් කරන්න පුළුවන්. So ඔයා මේ එනර්ජි බැලන්ස් එකත් එක්ක එනර්ජි බැලන්ස් එක ගැන දැනගත්තම ඔයාට තේරුම් ගන්න පුළුවන් වෙනවා මගේ required intake එක මොකද්ද? මගේ required full tank එක. ඒතකොට ඒකට ඕනම දෙයක් කන්න පුළුවන්. right? So just like your car, your house, අපි ආදර කරන කට්ටිය හැමෝටම මේන්ටේන් කරන්න බෑ. ඒගොල්ලෝ ආදර දක්වලා ඒගොල්ලෝ කතා බහ කරලා අත වාහන උතර මේ සර්විස් කරලා ෆියුල් ගහලා පරිස්සමෙන් ගෙදර උනත් හැමදේම මේන්ටේන් කරන ඒ වගේම ඔයගේ ඇඟත් මේන්ටේන් කරන්න කන බොන දේ ගැන ඒ කියන්නේ එනර්ජි බැලන්ස් එක ගැන දැනුවත් වෙන. So මේ වගේ ස්පෝර්ට් එකට ආවම ඒක ආතල්ලයක් වෙනවා. It becomes like you're looking forward to it, ඒක නිසා ඔයගේ එනර්ජි වැයවීමක් වෙනවා. These are things we are supposed to do. අපි මේ නිකන් ඉන්නේ ස්ටැග්නන්ට් ඉඳලා ටීවී බලලා වාඩි වෙලා ඉඳලා පැය ගාණක් එහෙම කරන්න නෙමෙයි. ඒවත් කරලා දුවලා පැනලා ඒ කියන්නේ අර ඔයාගේ ඇතුලේ ඉන්න පොඩි ළමයා your inner child get him out. මොකද අපි ඔක්කොම පොඩි ළමයි මේ ලොකු වෙලා හිටියට වයසට යනකොට අවුරුදු 50 60 70 80 90 ඒ කට්ටිය එළියෙන් වයස ලුක් එක උනාට we are all like that child. අපි පොඩි කාලේ හිටපු ළමයා තමයි ඇතුලේ ඉන්නේ. So have that ignition, move your body, put yourself out there. මේ ඒ කියන්නේ මේ ඕක තමයි පළවෙනි දේ. දෙවෙනි දේ තමයි most importantly ජීවිතේ මොන ප්‍රශ්නයක් දෙන්නේ ඒ ප්‍රශ්නෙන් හටගන්න ඉමෝෂන් එක තියෙන ඒක හොඳට feel කරන්න. ඒක harness කරන්න. That is your power. Yeah, I'll see you in the next one. I love you. ජය වේවා. බුදු සරණයි. දෙව් පිහිටයි.